අපේ ලංකාවේ මරු වැඩක් කරන්න යනවනේ. මේක මං හිතන්නේ මේ මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ. මේ සත්ව සංගණනයක් කරන්න යනවා විනාඩි 5කදී. බොහොම ලස්සන වැඩක් කරන්න යන්නේ. විනාඩි 5න් සත්තු ගනින්න යන්නේ. දැන් මම නිකන් කියන්නම් බලන්න අලියෝ වගේ කට්ටියක් සංගණනය කරන්නේ කොහොමද කියලා. දැන් මේගොල්ලෝ සාමාන්‍යයෙන් සංගණනයක් කරන්නේ සාමාන්‍යයෙන් වියලි කාල ගුණයක් තියෙන දවස්වල තමයි මේගොල්ලෝ සංගණනය කරන්නේ. වියලි කාල ගුණයක් තියෙන දවස්වල ජල කඩਿති තියෙන දිය කඩਿති තියෙන. ඔය අලි එන දිය කඩਿති ගාවට ගිහිල්ලා කිහිප දෙනෙක් එතන සම්පූර්ණයෙන් කඳවුරු ගහගෙන එතන ඉඳලා අලියගේ ස්වරූපයත් එක්ක දල ආදර්ශනයක් විදිහට අරගෙන තමයි බොහොම පිළිවෙලකට මේක දවස් කිහිපයක් කරන්නේ. දැන් මේක වියලි කාලයක කරන්න හේතුව තමයි වතුර තියෙන කාලයක කරොත් එහෙම උට වතුර බොන්න හැමතැනම තියෙනවනේ. එහෙම නැතුව වියලි කාලයක කරපුවාම අර දිය කඩਿත තියෙන තැනට එපා බොන්න එන්නේ. දැන් එහෙම තමයි සාමාන්‍යයෙන් අලි සංගණනයක් කරන්නේ. ඒතර මේක ලේසි පහසු එකක් නෙමෙයි. දැන් මේ කවුරුවත් කියන පළියට ලංකාවේ ඉන්න වඳුරු ටික විනාඩි 5කින් ගනින්න ලෑස්ති වෙනවා. දැන් මූ කෙසෙල් ගෙඩියක් දැක්කම ඒ ඇවරිය කඩා ගන්නවා. නැත්නම් මොනවාරි පැපල් කෑල්ලක් දැක්කම ඒක කඩා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? කෙහෙල් ඇවරිය දැක්කම මේ පැත්තට පයින්නවා. මේ පැත්තට පයින්නවා. මූ එක විනාඩි 5ට සමහර කරලා තැන් තුනක විතර ඉන්න පුළුවන්. 1000කටත් වඩා අඩුවෙන් ඉන්න කොටියෝ ගාන හරියට ගැන ගන්න බැරි අපි විනාඩි 5න් try කරනවා ලංකාවේ ඉන්න වඳුරන්ව ගනින්න. මේ වඳුරන්ව ගනින්න මීට වඩා විධිමත් විදිහක් හරිගස්සලා ඒක පිළිවෙලට කරා නම් අපිට තව ටිකක් බුද්ධිමත්ව හිතන්න තිබුණා. මෙච්චර මේ ප්‍රාථමික විදිහට සංගණනයක් කරන්න මොකට හිතුවද කියලා අපි නැවත වාරයක් හිතන්න ඕනේ.